දෙදහස් 26 මාර්තු සහ අප්‍රේල් කියලා කියන්නේ වෘශ්චික ලග්න හිමි ඔබට සුවිශේෂී කාල සීමාවක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි ඔබට උරුමකම් තිබෙන අනපේක්ෂිත ධන ලාභ පෙන්눔 කරන කාලයක්. ඒ වගේම සතුරන් පරාජය වෙන කාලයක්. හැබැයි ඔබට මේ උරුම හිමිකම් ලබා ගන්නට නම් ඔබ මෙන්න මේ කටයුතු ටික නොපිරිහෙලා සිද්ධ කළ යුතුමයි. ඉතින් අපි පලාපල කටනේට ප්‍රථමව ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ලග්නාධිපති කුජ සහ සෙනසුරුගේ ගෝචරයේ මත පදනම්ව මෙම කාලය ඔබට ඉතාමත්ම සුවිශේෂී බවට පත් වෙනවා. විශේෂයෙන් ඔබේ රැකියාව පිළිබඳව කතා කරනකොට යම් යම් බාධා හෝ ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන් බවක් පෙන්눔 කළත් කේතු 10 වැන්නේ සිටීම නිසා රැකියාව පිළිබඳ අවිශ්චිත හෝ වෙනත් රැකියාවක් සඳහා යොමු වෙන්නට ඒ වගේම ව්‍යාපාරිකයන් නව ආයෝජන අවස්ථාවන් වලට සුදුසු කාලයකට තමයි ඔබ මේපත් වෙලා ඉන්නේ. විශේෂයෙන් අප්‍රේල් මාසයේ පිළිබඳව කතා කරනකොට වෘත්තීය මට්ටමින් පවතින යහපත් ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම බුධගේ බලපෑම නිසා නව අදහස් ඒ වගේම නිර්මාණශීලී ව්‍යාපෘති සාර්ථක කරගන්නට ඔබට විශේෂයෙන් හැකියාව පවතිනවා. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලබන්නට හැකියාව තිබෙනවා. මාර්තු මාසයේ මුල් කාලයේදී ඔබට අනපේක්ෂිත වියදම් ඇති වුණත් මුදල් පාලනය ඔබට නිවැරදිව සිද්ධ කර ගන්නට පුළුවන්කම පවතිනවා නම් ඔබට ඔබේ ජීවිතේ සාර්ථකමත් කර ගන්නට හැකියාව පවතිනවා. අප්‍රේල් මාසයේ වෙනකොට ආර්ථිකයේ ස්ථාවරත්වයක් පෙන්눔 කරනවා. කොටස් වෙළඳපොළ හෝ දේපල ආශ්‍රිත කටයුතු වලින් ඉතාමත්ම විශේෂ ලාභ වරප්‍රසාද හිමිවීමට ඉඩකඩ වැඩියක් පෙන්눔 කරනවා. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම තමයි මේ දේවල් ඔබට ලබා ගන්නට තිබෙන එකම මාර්ගය බවට පත් වෙන්නේ. මාර්තු මාසයේදී පවුල තුළ සුළු මතභේද හෙවත් පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම ඉතාමත්ම සුබයි කියලා සඳහන් කරන්න පුළුවන්. අප්‍රේල් 9න් පස්සේ සිකුරුගේ බලපෑම සමග ආද්‍ර සම්බන්ධතාවලට ඉතාමත්ම සුබ කාලයක් තමයි මේ එළඹෙන්නට යන්නේ. අවිවාහක අයට මංගල යෝජනා ඒ වගේම ස්ථිර වෙන්නට පුළුවන්කම පවතිනවා. සහකරු හෝ සහකාරයේ සමග පවතින බැඳීම් තිබෙනවා නම් ඒ දේවල් ශක්තිමත් වීමට බලපාන කාලයක් බවට පත් වෙනවා. උදරයාස්ත රෝග, පපුවේ සෙම තත්ත්වයන් පිළිබඳව ඔබ විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. මානසික ආතතිය පාලනය කර ගන්නට ඔබ එදිනදා කරන්නා වූ ඒ භාවනා ආදී කටයුතු සිද්ධ කිරීම ඉතාමත්ම යෝග්‍යයි කියලා සඳහන් කරන්නට පුළුවන්. දවසට විනාඩි 5ක්වත් මේ වගේ දේවල් ඔබට සිද්ධ කරන්නට පුළුවන් නම් ඉතාමත්ම වටිනවා කියන එක තමයි මට සඳහන් කරන්නට තිබෙන්නේ. 2026 වසරේ මුල් භාගයේ වගේ වෙනකොට සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ඔබේ කේන්දරයේ 5 වැන්නේ ගමන් කරනවා. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම නිර්මාණශීලී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට යම් යම් ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. අවසානයේදී හැබැයි ස්ථාවර ප්‍රතිඵල අත්කර ගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන් ඔබ කරන් යන වැඩෙන් ඔබට ඒ වෙලාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගටම කරන් යාම තුලින් ඔබට ස්ථාවර ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. රාහු ග්‍රහයා කුම්භ රාශියේ 4 වැන්නේ සහ කේතු ග්‍රහයා සිංහ රාශියේ 10 වැන්නේ ගමන් කිරීම නිසා නිවස හෝ පදිංචිය සම්බන්ධ වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්කම පවතිනවා. මවගේ සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. මෙන්න මේ කාලය තුල වෙනදටත් වැඩිය. කේතු 10 වැන්නේ ගමන් කිරීම නිසා හැකියා ස්ථානීය යම් කැපී පෙනෙන වෙනසක් හෝ රාජකාරීමේ වශයෙන් හුදකලා බවක් ඔබට දැනෙන්නට පුළුවන්කම පවතිනවා. ගුරු ග්‍රහයා මිථුන රාශියේ එහෙම නැත්නම් 8 වැන්නේ ගමන් කර කිරීම නිසා අෂ්ටම ඒ රාෂ්ටක තත්වයක් බලපාන්නේ නැහැ. හැබැයි 8 වැන්නේ ගුරු සිටීම නිසා උරුම හිමිකම් හෝ රක්ෂණ මුදල් වැනි අනපේක්ෂිත ධනලාභ ඔබට ලැබෙන්නට ඉඩකඩ වැඩි. හැබැයි ඔබ සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුමයි. මාර්තු 14 වෙනිදා රවි මීන රාශියට 5 වෙන්නට ගමන් කිරීම සිද්ධ වෙනවා. අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුද්දාව සමග මේ මේෂ රාශියට 6 වෙන්නට පිවිසෙනවා. අප්‍රේල් මැදින් පස්සේ සතුරන් පරාජය කිරීමට සහ නීතිමය ගැටලු निराකරණය කර ගැනීමට සුවිශේෂී කාල සීමාවක් බවට පත් වෙනවා.
අප්‍රේල් මාසයේදී සිකුරු උච්ච බලයෙන් යුතුව ගමන් කිරීම නිසා වෘශ්චික ලග්න හිමියන්ගේ ආකර්ෂණය සහ පෞල් ජීවිතයේ සතුට වර්ධනය කරගන්නට හැකියාව පවතිනවා. ඔබ පෞද්ගලික කාලෙදී විශාල වශයෙන් මානසික පීඩාවන් වින්දානම් විශේෂයෙන් ඔබ නොදන්නා අයට පවා උදව් උපකාර කරන්නට ගිහිල්ලා විශේෂයෙන් ඔබගේ සතුට නැති කරගත් අවස්ථාවන් තමයි ගොඩක් පෙන්눔 කරන්නේ වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව. හැබැයි අප්‍රේල් මාසයෙන් පස්සේ ඔබේ සතුරු කරදර දුරු වෙලා ඒ වගේම ඔබට සිකුරු උච්ච වෙලා ඔබට පහුගිය කාලේ ලැබිච්ච නැති බොහෝ දේවල් මේ කාලේ ලැබීමක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඔබ ඉවසීමෙන් යුක්තව කටයුතු කළොත් ඔබ ධනය පාලනය කිරීම තමන්ගේ රාමුවක තුල ඉඳගෙන රාමුවක් තුල ඉඳගෙන සිද්ධ කළොත් ඔබට ඔබේ ජීවිතේ සාර්ථකමත් කරගන්නට තිබෙන හොඳම කාල සීමාවක් බවට සඳහන් කරන්නට පුළුවන්. මෙන්න මේ මාර්තු මාසේ 15 වෙනිදායින් පස්සේ විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට මෙන්න මේ සියලුම කටයුතු ටික සාර්ථකමත් භාවයට පත් කරගන්නට ඒ වගේම සෙනසුරු 4 වැනි රාහු නිසා ඇතිවෙන්නට පුළුවන් බාධා අවම කරගන්නට ඔබට මෙන්න මේ වත්පිළිවෙත් එහෙම නැත්නම් ශාන්ති කර්ම ටික ඔබට සිද්ධ කරන්න පුළුවන්කම පවතිනවා. විශේෂයෙන් ශනි හෙවත් සෙනසුරු අපලයේ සඳහා පහවැන්නේ සිටින නිසා සෙනසුරු මීන රාශියේ ගමන් කරන නිසා දරුවන්ගේ ප්‍රශ්න සහ මානසික පීඩාවන් අවම කරගන්නට වෙන්න මේ දේවල් ඔබට සිද්ධ කරන්න පුළුවන්. සෙනසුරාදා දවස්වල හවස බෝධි පූජාවන් පවත්වලා විසුණු දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ඔබට තිබෙනවා. ඒ වගේම බෝධියට නිල් පාට මල් පූජා කිරීම සහ නිල් පාට පඳුරක් ගැට ගහලා ප්‍රාර්ථනාව කිරීම ඉතාමත්ම සුබයි. තලතෙල් පහන් 9ක් දල්වලා ආලෝකය ලබා දෙන්න බෝධින් වහන්සේට ඒ හරහා ඔබට ඔබේ ජීවිතයට ආලෝකය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. අසරණ අයට හෝ මහලු අයට තලතෙල් මිශ්‍ර ආහාර හෝ පානයන් වර්ග ලබා දීම ඉතාමත්ම සුදුසුයි. රාහු අපලයේ සඳහා ඔබට මෙන්න මේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. කළු තල සහ මල් තැටියක් පූජා කිරීම ඉතාමත්ම සුබයි. නාථ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම රාහු අපලයට නාථ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම තමයි ඉතාමත්ම ප්‍රබල ආශිර්වාදයක් බවට පත්වෙන නිසා ඒ දේ සිද්ධ කිරීම ඔබට ඉතාමත්ම සුබයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීම නිවසේ උදේ හවස ඔබට පුළුවන් නම් අටවිසි පිරිස කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරන්න ශ්‍රවණය කරන්න ඉතාමත්ම සුබ ඵල අත්කර ගැනීමේ හැකියාවක් ඒ තුලින් පවතිනවා. ඒ වගේම රැකියාවේ සහ ව්‍යාපාරික ස්ථානයේ බාධාවන් දුරු කර ගැනීමට මෙන්න මේ දේවල් කරන්න. බදාදා හෝ සෙනසුරාදා දවසක රතු මල් පූජා කරලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඉතාමත්ම සුබයි. ඒ වගේම ධර්ම ග්‍රන්ථ පූජා කිරීම පන්සලකට හෝ අවශ්‍ය කෙනෙකුට ධර්ම ග්‍රන්ථයක් පූජා කිරීම කේතු අපලයට ඉතාමත්ම සුබයි කියලා සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔබ සිද්ධ කළොත් එහෙම ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් කෙරෙන්නේ ඇත්තටම ඔබේ ජීවිතයේ මාර්ගය වෙනස් කරන එක නෙවෙයි. ඔබට පෙර සංසාරේ සිද්ධ කරපු යම් කිසි අකුසල කර්මයක් පළ දෙන්නට තිබෙනවා නම් ඒක යම් තාදුරට අඩපණ කරගන්න පුළුවන්. ඒ වගේ මේක යම් තාදුරට යටපත් කරගන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ දේවල් වලින් අපි මේ සිද්ධ කරන්නේ. නැතුව ඔක්කොම එකපාර කන පිට හරවන්න පුළුවන්කමක් නැහැ. ඔබ සංසාරේ මහා අකුසල කර්ම සිද්ධ කරලා තිබෙනවා නම් ඒ දේවල් මේ වගේ වහන්න පුළුවන්කමක් නැහැ. නමුත් සුළුසුළු අපලයන් අපේ ජීවිතවලට බලපාලා තිබෙනවා නම් කරදර තිබෙනවා නම් ඒවා යම් තාදුරට යටපත් කරගෙන ජීවිතේ සුවපත් කරගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන් විදේශගතවලා ඉන්න කෙනෙක් නම් එයාලට පුළුවන් මේ වත්පිළිවෙත් කරන්න ඒගොල්ලොන්ට අවකාශය නැත්තම් පරිසරයක් නැත්තම් එයාලට පුළුවන් මුදලින් දායක වෙලා නිවසේ ඉන්න අය හරහා ඒ දේ සිද්ධ කරවලා ඔබට ආශිර්වාද ලබා ගන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම සමහර අය ඉන්නවා කමෙන්ට් දාලා අහනවා මම වෙනත් ආගමක කෙනෙක්. ඇත්තටම මේ යහපත් දේවල් සිද්ධ කරන්න ආගම අදාළ වෙන්නේ නැහැ. ඔබගේ ආගමට අනුව ඔබට පුළුවන් ඒ යහපත් ක්‍රියාවන් සිද්ධ කරලා ඔබගේ තිබෙන ඒ අපල තත්වයන් පෙර සංසාරේ සිද්ධ කරපු නරක දේවල් ඔබට යම් තාදුරට යටපත් කර ගැනීමේ හැකියාව පවතින. ඇත්තටම අසරණයන්ට පිහිට වෙන එක ඊළඟට පුස්තකයක් පූජා කරන මේ දේවල් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ජීවිතේ සිද්ධ කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ දේවල් සිද්ධ කරන්න ආගම අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි වෘශ්චික ලග්න හිමි ඔබ පිළිබඳව කතා කරන්න තිබෙන්නේ. මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක තිබෙනවා. ඔබට පුළුවන් කමෙන්ට් එකක් දාලා අවශ්‍ය කරන දේවල් තිබෙනවා නම් අහන්න. ඉතින් ඒ වගේම තමයි මම ඔබලාගෙන් සල්ලි අරගෙන මේ දේවල් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට කමෙන්ට් දානවා මගේ කේන්දරේ පරීක්ෂා කරලා දෙන්න ඔන්ලයින් මුදල් පේ කරන්නම් කියලා. නමුත් මම කිසිම අවස්ථාවක සල්ලි ගන්නෙ නැහැ. මේක මම කරන්නේ වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඒ පොත්පත් බලලා ඒ වගේ තියෙන දේවල් තමයි මම ඔබට මේ සඳහන් කරන්නේ. නැතුව මම මේ සල්ලි ගන්න බලාගෙන මේ දේ සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ ඒ වගේ මැසේජ් දාන්න එපා. කිසිම අවස්ථාවක ඔබගේ ඒ මුදල් නිකරුණේ අප
අපත යවා ගන්න එපා. ඇත්තටම ඔබ මේ දේවල් වලට රුපියල් 3000 4000ක් වියදම් කරන එකේ ඔබට පුළුවන් ඒ සල්ලි වලින් සත්තුන්ට ආහාර ටිකක් දෙන්න. ඉතින් ඒක ඊට වඩා ලොකු පිනක් බවට පත් වෙන එක තමයි ඔබගේ ජීවිතේට විශේෂ කාරණාවක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා නිකරුණේ මුදල් විපහදම් කරන්න එපා. තමන් මේ දේවල් ටික සිද්ධ කරොත් එහෙනම් ඔබට ඔබේ ජීවිතය සාර්ථකමත් කරගන්නට හැකියාව පවතිනවා. ඉතින් වැඩිදුර මම මේ විදිහට දිග්ගසන්නේ නැහැ. මම හිතනවා ඔබට මේ කාරණා ටික හොඳින් වැටහෙන්න ඇති කියලා. ඉතින් ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දිවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.